අපි බලමු 2025 A level paper එකේ 8 වෙනි essay එක. ඒ කියන්නේ organic එක. බලන්න ඔයාලට දීලා තියෙන සංයෝගය. මෙයා දීලා තියෙනවා පියවර 4කින් ගිහින් අන්තිමට S කියලා සංයෝගයක් අරගෙන තියෙනවා. එතකොට ඔයා ගන්න ඕනේ මොකද්ද? මෙන්න මේ සංයෝගයෙන් මෙන්න මෙයාව තමයි ඔයා හදාගන්න ඕනේ. බලන්නකො. ඒකට යාළු ප්‍රතිකාරක ලයිස්තුවක් දීලා තියෙනවා. ප්‍රතිකාරක ලයිස්තුව ඇතුලේ ඔයාලා ගාව පේපර් එක තියෙනවානේ බලන්න. ප්‍රතිකාරක ලයිස්තුව ඇතුලේ දීලා තියෙනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වියලීතර NaNO2 තනුක HCl පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් කියන PCC දීලා තියෙනවා. ඒ වගේම ඇනිලීන් දීලා තියෙනවානේ. සාමාන්‍යයෙන් මෙහෙම පරිවර්තනයක් දැක්කහම බලන්නකො ආරම්භක සංයෝගින් ඉන්නේ කවුද? ඒමයිඩයක්. ඒමයිඩයක් වෙන්න පුළුවන්. තව එස්ටරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අම්ල හේලයිඩයක්. ඔය වගේ කවුරු හරි ඉන්නවා නම් ඔයාට පරිවර්තනය යන්න තියෙන්නේ එක්ක ආම්ලික ජල විච්ඡේදනයක්. එහෙම නැත්නම් බාෂ්මික ජල විච්ඡේදනයක්. එහෙම නැත්නම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඔක්සිහරණයක් කරා පරිවර්තනය යන්න පුළුවන්. කොයිම වෙලාවක ඔය සංයෝගිතෙම ඉන්නවා නම් ඔය තුනෙන් එකක් කරා තමයි ඔය පරිවර්තනය පටන් ගන්න ඕනේ. හරි බලන්නකෝ දැන් දීලා තියෙන ලයිස්තුවේ ඉන්න අයත් එක්ක ඔයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඔක්සිහරණයක් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ආම්ලික ජල විච්ඡේදනයක් කරන්නත් පුළුවන්. අපි මුලින්ම බලමු ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඔක්සිහරණයක් කරාම කොහොම වෙයිද කියලා. හරි ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියමු. දැන් බලන්නකෝ අන්තිමට ඉන්න සංයෝගය. මේ කවුද? මෙයා ඇවිල්ලා ඉමීනයක්. මේ සංයෝගය දැක්ක ගමන් ඉමීනයක් කියලා මතක් වෙන්නේ නැත්තම් ඒක ඔයාට මතක නැහැ. මේ කියන්නේ ඉමීනයක් කියලා මතක නැහැනේ. එහෙනම් ඔයාට ඊට කලින් ඉන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ සංයෝග හරියට අඳුරගෙන ඉන්න ඕනේ. මේ කාබන් නයිට්‍රජන් ගාව ඩබල් බොන්ඩ් එකක් නේ. ඒ කියන්නේ මෙතන මේ කවුද? මෙයා ඇවිල්ලා ඉමීනයක්. ඉමීනයක් හදන්න නම් මොනවද එකතු වෙන්න ඕනේ දෙන්න? ඉමීනයක් හදන්න නම් ඇමීනයක් එක්ක කවුද එකතු වෙන්න ඕනේ? එක්ක ඇල්ඩිහයිඩ් එකක් එක්ක කීටෝන් එකක් නේ. එහෙනම් ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් බලන්නකෝ මීට කලින් පියවරේ ඒ කියන්නේ මෙන්න මෙතනදී R-ට 4 වෙනියට එක්ක බලන්නකෝ ඔයා හොඳටම බලන්න දීලා තියෙනව නේද ඔයාලට ඇනිලීන්. ඇනිලීන් කියන්නේ NH2 කැලලක් තියෙනවනේ. ඒ කියන්නේ ඇමීනියක්. ඇනිලීන් ඉන්නවා. බලන්න මෙන්න මේ R-ට ඇනිලීන් දැම්මම මේක හදාගන්න බැයිද ඔයාලට? පුළුවන්. ඒ ඉමීනියක් හදන්න නම් එහෙම NH2 කැලලක් එක ඇල්ඩිහයිඩ් එකක් හරි කීටෝන් එකක් හරි සම්බන්ධ වෙන්න ඕනේ නේ. බලන්න මෙතනින් නිකන් බන්ධනේ මේක කැඩුවයි කියලා හිතන්නකෝ. එතකොට මේ පැත්තට H දෙකක් දීලා මේ ජලාණුවක් ඉවත් වෙලා වගේ නේද මෙතන ඉමීඩ බන්ධනය හදන්නේ. එතකොට H දෙකක් එන්නේ මෙයාගේ. එහෙනම් ඉතුරු O එක එන්නේ මෙයාගේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ් එකක් නේ. ඇයි ඒක ඔය අඳුරගත්තේ මෙතන තියෙනවා පල්ලෙහාට H එකක් නේ. මෙතන R කාණ්ඩයක්. ඒ කියන්නේ ඇල්කිල් කාණ්ඩයක් හිටියනම් ඒක මොනවද? කීටෝන් එකක් නේ. හැබැයි මෙතන ඉන්නේ H එකක්. ඒ කියන්නේ මේ R එහෙනම් අනිවාර්යෙන් කවුද? ඇල්ඩිහයිඩ් එකක්. මොකද ඔයා දන්නවා ප්‍රතිකාරක ලයිස්තුව ඔයාලට දීලා තියෙනවා ඇනිලීන්. ඒ කියන්නේ මේක පියවර උඩට දාන්න ඕනේ කවුද? මෙතනට දාන්න ඕනේ 4 කියන්නේ කවුද? ඇනිලීන්. නේ? ඇයි? ඇනිලීනුයි ඇල්ඩිහයිඩ් දෙන්න එකතු වෙලා තමයි මෙන්න මේ ඉමීනේ හදන්නේ. එහෙනම් R වෙනුවට මෙතන ඉන්න ඕනේ කවුද? R වෙනුවට මෙතන ඉන්න ඕනේ. මෙන්න මේ කැලල ගත්තොත් මෙන්න මෙයාගේ මෙතනට තව O එකක් සෙට් වෙලා අන්නේ ඇල්ඩිහයිඩ් එකනේ. ඒ කියන්නේ මෙතන ඉන්නවනේ කවුද? CH3 CH CH3 COH එක. නේ? මෙයා තමයි මෙතන ඉන්නවනේ. එහෙනම් මේ දෙන්න එකතු වෙලා මෙයාව හදන්න ඕනේ. දැන් මුලට යන් අපි. මෙතන මං කිව්ව මුලින්ම අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ජල විච්ඡේදනයක් කරමු කියලා. අපි බලමු මෙතන. එකට මම දානවා කවුද?
මේගොල්ලෝ දීලා තියෙනවා අපිට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක වියලි ඊතර. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක මම දානවා වියලි ඊතර. දෙවනියට මම මේකට දෙවනියට දානවා තනුක HCl. මොකද අපිට ජලය වෙනම දීලා නැහැනේ. එහෙනම් අපි ඒ වෙනුවට H+ දෙන්න නම් කවුරු හරි අම්ලයක් ඉන්න ඕනේ නේ. ඒ වෙනුවට අපි දානවා කවුද? දෙවනියට දානවා තනුක HCl. හරිද? හොඳට මතක තියාගන්න මෙතන වියලි ඊතර කියලා වියලි ඊතර ඔයා ලියන්න නැත්තම් එතෙන්දී ඔයාට එක ලකුණක් අඩු වෙනවා. 25 A level marking එකේ තියෙනවා මෙතන වියලි ඊතර කියලා ලියන නැත්තම් එක ලකුණක් අඩු කරන්න කියලා. එහෙම දැන් මතක තියාගන්න. මේ අපරාධනේ ලකුණක් වුණත් නේ. එහෙනම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක වියලි ඊතර. මේක සාමාන්‍යයෙන් ජලයේ ඉන්න මාධ්‍යක දාන්නේ ගොඩක් මෙයා ප්‍රතික්‍රියාශීලී. ඒ හින්දා තමයි වියලි ඊතර මාධ්‍යක දාන්නේ. එහෙනම් පළවෙනියට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක වියලි ඊතර දාලා දෙවෙනියට තනුක HCl දානවා. එහෙම දැම්මහම මොකද්ද වෙන්නේ? බලන්න. මෙයාට මොකද වෙන්නේ? මේ CO කෑල්ල CH2 කෑල්ලක් වෙනවනේ. සරලවම අපි හැම කියනවානේ CO එක CH2 වෙනවා. ඔතෙන්දි වෙන්නේ මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වල H- එක්කෙනෙක් ගිහින් ගහනවනේ මෙන්න මෙයාට. ඒ හින්දා H2 මෙතන මෙයාට H2ක් සෙට්ලා මේක මොකද්ද වෙන්නේ? CH3 CH CH3 CH2 NH2 වෙනවා. නේ බලන්න amide එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක තනුක HCl දැම්මම ඒ කියන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඔක්සිහරණය කරාම ගහන්නේ කවුද මේ? ප්‍රාථමික ඇමීනයක් නේ. දැන් බලන්නකෝ. දැන් ඔයාට පේනවද? දැන් මෙතන මේක හදාගත්තට පස්සේ මේ ඇවිල්ලා P නේ. මෙයා තමයි ඒ කියන්නේ P කියන්නේ නේ. ඊට පස්සේ Q හදන්න ඕනේ. මෙයානේ R කියන්නේ. මේ R ඔයා Q හදන්නත් ඕනේ. මෙයාගෙන් Q හදන්නත් ඕනේ. Q කියන කෙනෙක් හදන්න ඕනේ. Q ගෙන් තමයි ඔයා මේ R හදන්නේ. හරි. ඔයාට බලන්න මෙතන තියෙන්නේ ඇමීනයක්. මෙතන තියෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ් එකක්. කොහෙවත් තියෙනවද ප්‍රතිකාරකයක් එකපාර ඇමීනයක් ඇල්ඩිහයිඩ් එකක් කරන්න පුළුවන්? නෑ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඔයාලට නිකන් හිතෙන්නේ නැද්ද? මේ බලන්නකො දීලා තියෙන ප්‍රතිකාරකත් එක්ක NaNO2ත් එක්ක තනුක HCl දීලා තියෙනවා. සාමාන්‍යයෙන් එතකොට ඔයාගේ ඔළුවට යන්නේ නැද්ද? මෙයාට NaNO2 තනුක HCl දැම්මහම මෙයා ප්‍රාථමික ඇල්කොහොල් එකක් වෙනවනේ. දැන් ඔයා දන්නවා ප්‍රාථමික ඇල්කොහොල් වලට PCC දැම්ම කියන්නේ එයාව අපිට ඇල්ඩිහයිඩ් එකෙන් නතර කරගන්න පුළුවන් නේ. හැබැයි ප්‍රාථමික ඇල්කොහොල් එකට ආම්ලික් KMnO4 වගේ කෙනෙක් දැම්මොත් මොකද වෙන්නේ? කාබොක්සිලික් අම්ලයක් එනවා. මෙතන බලන්නකො කොටුව ඇතුලේ ඔයාලට PCC දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් මෙතනට දාන්න ඕනේ කවුද? PCC. එහෙනම් ප්‍රාථමික ඇල්කොහොල් එකකට PCC දැම්මට පස්සේ අපිට යාව ඇල්ඩිහයිඩ් එකෙන් නතර කරගන්න පුළුවන්. එහෙනම් මුලින්ම මීට කලින් ඉන්න ඇත්තේ කවුද? Q කියන්නේ කවුද? ප්‍රාථමික ඇල්කොහොල් එක. එහෙනම් Q තමයි මෙන්න මෙයා. CH3 CH CH3 CH2 OH නේ? මේ තමයි කවුද? Q. මෙයාට කවුද කියලා මෙතන දාන්න ඕනේ? PCC. PCC දැම්මම තමයි මේ ඇල්ඩිහයිඩ් එක හදන්නේ. එහෙනම් ඇමීනය ප්‍රාථමික ඇල්කොහොල් එකක් කරන්න නම් ඔයාලට දාන්න තියෙන්නේ කවුද? NaNO2ත් එක්ක තනුක HCl. දැක්කනේ පරිවර්තනේ පියවර 4 ගානට ආවා. ඉතින් මෙහෙම තමයි ඔයාලට මේ එක පරිවර්තනය කරන්න පුළුවන් එක විදියක් තමයි මේ. බලන්න කොච්චර ලේසිද කියලානේ. මුලින්ම ඔයා බලන්න ඕනේ ආරම්භයේ ඉන්නේ සංයෝගේ කවුද? අන්තිමේ ඉන්න සංයෝගේ කවුද? ඒතනින් තමයි ඔයාලට මේ පරිවර්තනය අල්ලගන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට කලින් මම කියලා දුන්න එක තේරෙන්නේ නැති කියලා. මම කියවනේ මේ පරිවර්තනය කරන්න පුළුවන්. දැන් අපි කරේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඔක්සිහරණය මගින්නේ. මම කිව්වා තමයි මේක දීලා තියෙන ප්‍රතිකාරක බැලුවාම තව මට මේක ආම්ලික ජල විච්ඡේදනයක් කරන්න පුළුවන් නේ. තනුක HCl දීලා තියෙනවානේ. අපි එහෙනම් ඒ විදිහට පරිවර්තනය කරලා බලමුනේ. බලන්න තියෙන්නේ කවුද? amide. එහෙනම් මෙයාට තනුක HCl දාලා මම මුලින්ම තනුක HCl දාලා රත් කරනවා. බලන්න. තනුක HCl දාලා මම මේක රත් කරනවා. මොකද්ද වෙන්නේ? ඔයා දන්නවා
තනුක HCl දැම්මට පස්සේ ඒ මයිඩේ ආම්ලික සල විච්ඡේදනයට ලක් වෙනවනේ නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් මේ බන්ධනේ කැඩෙනවා. එහෙම වෙලා කවුද හදන්නේ? කාබොක්සිලික් අම්ලයනේ. එහෙනම් මෙතන P කියන්නේ කවුද? කාබොක්සිලික් අම්ලය. මෙතනින් හැදෙන කාබොක්සිලික් අම්ලය තමයි CH3 CH CH3 COOH නේ. මෙන්න මේ කාබොක්සිලික් අම්ලය මෙතනින් හදනවා. දැන් බලන්න මේ P කියන්නේ මෙයානේ මට ආවේ. P තමයි දැන් කාබොක්සිලික් අම්ලයනේ. P කියන්නේ කාබොක්සිලික් අම්ලය. දැන් බලන්නකෝ P වලින් ඔයා Q ගන්නවනේ, Q වලින් R අරන් මෙයා ගන්නවනේ නේ. මට ආයි කියන්න තියෙන්නේ මේ කවුද? මේ S සංයෝගය කවුද? මේ කියන්නේ ඉමීනයක් නේ. එහෙනම් මෙතනින් මෙන්න මේ බන්ධනය කඩන්න. ඉමීනේ. මේ ඉමීනේ හැදිලා තියෙන්නේ කවුද? ඇනිලීන් එක්ක මෙන්න මේ ඇල්ඩිහයිඩ් එක එකතු වෙලානේ. ඇයි මේ කැඩුවම ඔයා දන්නවා නිකන් ඔතන ඉමීනයක් හදද්දි වෙන්නේ NH2 වලින් එතන H දෙකක් එක්ක O එකතු වෙලා ජරාණුවක් වගේ ගිහින්නේ මෙතන ඩබල් බොන්ඩ් එක හැදෙන්නේ. එහෙනම් මේ බලන්නකෝ. මෙතන H දෙනින්ද මම කලින් ඔයාලට ඒක පැහැදිලි කළානේ. මේ ඇවිල්ලා කවුද මෙතන ඉන්නේ? ඇල්ඩිහයිඩ් එක. මෙයා ඇනිලීන්. ප්‍රතිකාරක ලයිස්ට් තියෙනවා ඇනිලීන්. එහෙනම් මෙතන හතර තියෙන ප්‍රතිකාරක වෙනකොට මම මෙතන දාන්න ඕනේ කවුද? ඇනිලීන් නේ. හරි මම එතනට ඇනිලින් දැම්මා. ඒ කියන්නේ ඔයා දන්නවා R කියන්නේ කවුද? ඇල්ඩිහයිඩ් එකනේ. මෙතනින් එන ඇල්ඩිහයිඩ් එක කවුද? CH3 CH CH3 COH නේ. මේ ඇල්ඩිහයිඩ් එක තමයි හැදෙන්නේ. හරි දැන් මොකද බලන්න. මෙයාගෙන් ඔයා ගන්න ඕනේ කවුද? මෙයා. ඔයාලට එකපාර පුළුවන්ද කාබොක්සිලික් අම්ලයකින් ඇල්ඩිහයිඩ් එකක් ගන්න? බෑනේ නේ. මේ පියවර දෙකකින් මේක ගිහින් තියෙන්නේ නේ. හැබැයි ඔයාලට පුළුවන් ඇල්ඩිහයිඩ් එකකින් නම් කාබොක්සිලික් අම්ලයක් ගන්න. ආම්ලික KMNO වගේ එක්කෙනෙක් දැම්මොත් නේ. ආම්ලික KMNO වගේ දැම්මොත් ඇල්ඩිහයිඩ් එකක් කාබොක්සිලික් අම්ලයක් කරන්න පුළුවන්. හැබැයි කාබොක්සිලික් අම්ලයක් ඇල්ඩිහයිඩ් එකක් කරන්න එකපාර බෑ. මෙතරක් තියෙනවනේ පියවර දෙකක් කරන්න ඕනේ. හරි. ඒකත් බලන්නකෝ. ප්‍රතිකාරක ලැයිස්තුවේ දීලා තියෙන ඒවා බැලුවාම ඔයාලට තේරෙනව නේද? මෙන්න මෙයාට ලිතියම් ඇලුමිනියම් CH3 CH CH3 CH2OH. ඉතින් බලන්නකෝ. දැන් කරන්න තියෙන්නේ මෙයාට PCC දාලා ඔයා ඇල්ඩිහයිඩ් එක හදා ගන්න. මෙයාට දානවා PCC. ඔන්න අනෙක් පරිවර්තනය. මම කියවනේ ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මේ අපේ සිලබස් එකේ තියෙන විදිහට හදන්න පුළුවන් ක්‍රම දෙක. තව විදිහක් තියෙනවා වාට මේ පරිවර්තනය කරන්න පුළුවන්. හැබැයි ඒක සිලබස් එකේ නැහැ. කියන්නේ ඔයාලගේ රිසෝස් බුක් එකේ කොහෙවත් එහෙම සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ පේපර්ස් බලද්දි ඒ වගේ මාකින් වල ඒකට ලකුණු දීලා තියෙනවා. දැන් මේ 25 මේ පේපර් එකේ ඒ කියන්නේ ඒ ප්‍රතිකාරකයේ දාලා මේක හැදුවත් ලකුණු දීලා තියෙනවා. ඒ කියන්නේ එහෙම හදන්න බැරි කමක් නැහැ. හදන්න පුළුවන්. හැබැයි රිසෝස් එකේ සඳහන් වෙන්නේ නැහැ. ඒත් හදන්න පුළුවන් නේ. ඉතින් ඔය එක මතක තියා ගන්න. බලන්නකෝ. ඒකේ කරන්න තියෙන එකම දේ තමයි දැන් ඔයා දන්නවනේ මෙන්න මෙහෙම එක්කෙනෙක්ට කියන්නේ CH2 NH2 මෙහෙම ඇමීන එකට ඔයා දන්නවා NaNO2ත් එක්ක තනුක HCl දැම්මහම ඔයා දන්නවා කවුද CH2OH හදන්න පුළුවන් කියලා නේ. ඔයා දන්නවා CH2OH හදන්න පුළුවන්. මේ කැලේට NaNO2 HCl දැම්මහම ඇල්කොහොල් එක ගහන්න පුළුවන් නේ. ඒ වගේ දැන් මෙතන මේ NH2 කැලේ නිකන් OH උනා වගේ නේ නේ. ඒ වගේ තමයි මෙන්න මෙතන මේ එමයිඩේටත් කතාව. එයාට NaNO2ත් එක්ක තනුක HCl දැම්මහම මට කෙලින්ම කාබොක්සිලික් අම්ලය ගහන්න පුළුවන්. මොකද්ද?
හොඳට ඒ කියන්නේ ඒක මතක තියාගන්න. ඒක වැරද්දක් නෑ. එහෙම කරන්න පුළුවන්. හරිද? මෙයාට amide-ට NaNO2 තනුකෙච්චිය දැම්මහම මේ NH2 කැලලමට OH එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක මේ කියන්නේ මෙතන පළවෙනි ප්‍රතිකාරකයේ වෙනුවට මට දාන්න පුළුවන් කවුද? NaNO2 එක්ක තනුක HCl. මෙහෙම දැම්මට පස්සේ කවුද හැදෙන්නේ? කාබොක්සිලික් අම්ලයම තමයි. ඒ විදිහට මේ පරිවර්තනය කරන්න පුළුවන්. ඔන්න ඔය විදි තුනෙන්ම මේ පරිවර්තනය අපිට කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. බලමු අපි ඕගනික් එකේ B කොටස. B කොටස කියනවා ඩෙකමෙතිල් 2 බියුටීන් සහ HBr අතර සිදුවන ප්‍රතික්‍රියාව සලකන්නට. පළවෙනියට අහනවා මෙම ප්‍රතික්‍රියාවේදී සෑදීමට ඉඩ ඇති ඵල දෙකෙහි ව්‍යුහ දෙන්නලු. හරි. ඊට කලින් අපි බලමු ඩෙකමෙතිල් 2 බියුටීන් කවුද කියලා නේ. කවුද? ඩෙකමෙතිල් 2 බියුටීන් නේ. ඒ කියන්නේ දෙවෙනි කාබන් මත මෙතිල් එකකුත් ඉන්න ඕනේ. 2යි 3යි අතර ඩබල් බොන්ඩ් එකකුත් තියෙන්න ඕනේ. ඊන් කියනවනේ නේ. එහෙනම් ඒන විදිහට ප්‍රධාන කාබන් දාමේ සන්තතික කාබන් දාමේ කාබන් පරමාණු 4ක් තියෙනත් ඔය ප්‍රත්‍ය බියුට් කියලානේ තියෙන්නේ. එහෙනම් අපි බලමු මෙයා නේද ඩෙකමෙතිල් 2 බියුටීන් කියන්නේ. හරිනේ. මෙයාට එක දුනොත් 1 2 3 4 දෙකේ මෙතිල් එකක් ඉන්නවා. 2යි 3යි අතර ඊන් එකක් ඉන්නවා. ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4ක් ඉන්නනේ. මෙයා 1 2 3 4. මේව ගත්තාම පේනවා දෙකේ ඉන්නවා මෙතිල් එක. 2යි 3යි අතර ඉන්නවා ඊන් එක. ඒ කියන්නේ දෙකේ ඊන් ඉන්නවා කියන්නේ අපි එතකොට නම් කරන්නේනේ කාබන් සාන්දතික කාබන් දාමේ කාබන් පරමාණු 4කුත් තියෙනවානේ. එහෙනම් මෙයා තමයි ඔය කියන ඩෙකමෙතිල් 2 බියුටීන් නේ. දැන් බලන්නකෝ ඔයාලට කියනවා එයයි HBr අතර සිදුවන ප්‍රතික්‍රියාව ගැන. මෙයයි HBr කියනවා මේ ප්‍රතික්‍රියාවේදී සෑදීමට ඉඩ ඇති ඵල දෙකේ ව්‍යුහ. ඔයා දන්නවා මෙයා HBr එක ප්‍රතික්‍රියා කරාම ඵල දෙකක් හදනවා. එකක් ප්‍රධාන ඵලය අනිත් එක සුළු ඵලයනේ. හරි. බලන්න මෙයා HBr එක ප්‍රතික්‍රියා කරාම සාමාන්‍යයෙන් අර ඔයා හුරු ඒ කියන්නේ අර දැක්ක ගමන් සංයෝගය ලියන්න ඔයා කොහොමද හුරු වෙලා තියෙන්නේ? ඔයා කියනවා හයිඩ්‍රජන් අඩු පැත්තට Br එක දීලා හයිඩ්‍රජන් වැඩි පැත්තට H එක දීලා ප්‍රධාන ඵලය හදනවා කියලා. නැද්ද? එහෙමනේ ඔයා පුරුදු වෙලා ඉන්නේනේ. හයිඩ්‍රජන් වැඩි පැත්තටම හයිඩ්‍රජන් දීලා අඩු පැත්තට Br එක දෙනවා කියලානේ. ඒකෙන් ප්‍රධාන ඵලය හදනවා කියලානේ. මම ඒ විදිහට ලියන්නම් මුලින්නේ. ඔයා අපි සරලව මතක තියාගෙන ඉන්න විදියනේ. එහෙම ගත්තොත් මේකෙන් හැදෙන ප්‍රධාන ඵලය කවුද? CH3 CH3 මෙතන බන්ධනය කැඩෙනවානේ. CH3 ඔහොමනේ. මෙතන හයිඩ්‍රජන් වැඩි පැත්ත මේ දෙන්නගේ මෙයානේ. එහෙනම් මෙතනට මම H එකක් දෙනවා. මේ පැත්තට මම Br එක දෙනවානේ. එහෙනම් මේ තමයි කවුද? ප්‍රධාන ඵලය. එහෙනම් සුළු ඵලය ඕක මාරු වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට Br එක දීලා හයිඩ්‍රජන් අඩු පැත්තට දෙන්න ඕනේ කවුද? H එකනේ. එහෙනම් මට ඒක ලියන්න පුළුවන්. CH3 CH CH3 CH Br CH3 මෙයා තමයි සුළු ඵලයනේ. ඔන්න පළවෙනි එකට උත්තරේ හරි. හැදීමට ඉඩ තියෙන ඵල දෙකේ ව්‍යුහ තමයි මෙයයි මෙයයි. බලන්න මේකේ දෙවෙනි කොටස කියනවා ප්‍රතික්‍රියා වර්ගය සඳහන් කරමින් සහ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සලකමින් මෙම ඵල දෙකෙන් කුමක් ප්‍රධාන ඵලය වන්නේදයි පැහැදිලි කරන්නලු. ඔයා දන්නවා ඇල්කීනවල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය මොකද්ද? ඉලෙක්ට්‍රොෆිලික ආකණනයනේ. ඇයි මේ ඩබල් බොන්ඩ් එකක් කියන්නේ ආශ්‍රිත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැනට ප්‍රහාර එල්ල කරන්න කැමති කවුද? ඉලෙක්ට්‍රොෆයිලනේ. එහෙනම් මෙතනට ගහන්නේ කවුද? ඉලෙක්ට්‍රොෆයිලයා. ඒ වගේම තමයි මෙයා ඉලෙක්ට්‍රොෆයිලේ ගැහුවට පස්සේ මෙයා මේ බන්ධනය කඩා ගන්නවනේ. බන්ධනය කඩා ගන්නවා කියන්නේ එතන වෙන්නේ ආකලනය. ඒකෝර මෙයාගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය මොකක්ද? ඉලෙක්ට්‍රොෆිලික ආකලනයනේ. හරි. එතකොට ඔයාලට ඒක ලියන්න පුළුවන් මෙයා පෙන්නන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආකලනයක් කියලා. දැන් කියනවා
මෙයාගේ යාන්ත්‍රණය ගැන හිතලා මේකෙන් කවුද ප්‍රධාන වෙන්නේ? දැන් මම කෙලින්ම වාට කියවනේ දැන් අපි අර පුරුදු වෙලා තියෙන විදිහට මේ වැඩිපුර H තියෙන තැනට H දීලා අඩුවෙන් තියෙන තැනට BR දීලා ප්‍රධාන ඵලය හදනවා කියලා. ඒත් ඔයාලට එහෙම පැහැදිලි කරන්න පුළුවන්ද? බෑ. ඒ අරව මතක තියන් ඉන්න විදියනේ. එහෙනම් මේකේ යාන්ත්‍රණය ගැන හිතලා මේ යාළ කියනෝනේ යාන්ත්‍රණය ගැන හිතලා ඔයා ඒක පැහැදිලි කරන්න ඕනේ. අපි අරම ලේසියට මතක තියාගත්තට ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ? මෙතනින් හැදෙනව නේද මේක HBr එක ප්‍රතික්‍රියා කරද්දී කාබෝකැටායනය. අන්න ඒ කාබෝකැටායනයේ ස්ථායීතාවය අනුව තමයි මෙතන ප්‍රධාන ඵලයයි සුළු ඵලයයි තීරණය වෙන්නේ නේ. එහෙනම් ඒක ගැන කතා කරනවා අපි මෙයාගේ යාන්ත්‍රණය ගැන කතා කරමු. අපි බලමු මෙයාගේ යාන්ත්‍රණය ගැන මුලින්. කවුද සංයෝගී? CH3 double bond CH3 මෙයානේ මෙයත් එක්ක HBr නේ. හරි. ඔන්න HBr එනවා. HBr ආවට පස්සේ දැන් බලන්නකෝ ඔයා දන්නවා හයිඩ්‍රජන්ට වඩා බ්‍රෝමීන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි නේ. එතකොට මොකද වෙන්නේ? මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. භාගික ධනාරෝපණයක් මෙයාට භාගික ඍණාරෝපණයක් දැන්ට ලැබිලා තියෙනවා නේ. හරි. බලන්නකෝ. ඔයා දන්නවා මෙතන ඉලෙක්ට්‍රෝෆයිලය කවුද? H+. ඇයි? මෙතන ඉලෙක්ට්‍රෝෆයිලය වෙන්නේ කවුද? H+. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රහාරය එල්ල කරන්නේ කවුද? H+ එක්කෙනෙක් නේ. හැබැයි ඔයා දන්නවා බලන්න මේ වගේ කියන්නේ සාමාන්‍යයෙන් මෙතන අපිට යාන්ත්‍රණය ලියන්න කියලා නැහැ. යාන්ත්‍රණය ගැන හිතලා මේක පැහැදිලි කරන්න කියලා තියෙන්නේ. මම ඒත් ඔයාලට මේ කාබෝකැටයන් දෙක එන හැටි කියන්න ඕනේ හින්දා මම මෙයාගේ යාන්ත්‍රණය ගැන කතා කරනවා. හරිද? බලන්නකෝ. මෙහෙම තියෙද්දි දැන් අපි කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය ගහනවා කියලානේ මෙතනනේ. මෙයාට ඉලෙක්ට්‍රෝෆයිලය ගහනවා කියලා. එතකොට ඔයාලට නිකන් හිතෙන්නේ මෙතන ඉඳන් මෙහෙට ඊතලය යනවා වගේනේ. අයි ඉලෙක්ට්‍රෝෆයිලය මෙයාට ප්‍රහාර එල්ල කරනවා කියද්දි එහෙමනේ හිතෙන්නේ නේ. හැබැයි එහෙම වුණාට මෙහෙම වෙන්නේ නැහැ. ඊතලේ යන්න ඕනි කාටද? මෙතන දිත්ත බන්ධනේ ඉඳන් තමයි හයිඩ්‍රජන්ට මෙහෙම තමයි ඊතලේ යන්න ඕනි. ඒකත් මෙතන යන්නේ කවුද? පූර්ණ ඊතලයක්. නේ? ඇයි මෙයා ගාව H+ නේ. H+ කියන්නේ හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක්වත් තියනවද? නැහැ. එහෙනම් බලන්න ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි මෙයා ගාවනේ. එතකොට ඉලෙක්ට්‍රෝන යන්නේ කොහෙටද? ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැන ඉඳන් අඩු තැනටනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ මෙයාගේ ඉඳන් මෙතනට. අපි මේ ඊතලයකින් කියන්නේ ඊතලයක තේරුම තමයි ඉලෙක්ට්‍රෝන වල සංක්‍රමණය කියන එකනේ. මේ ඊතලයකින් කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ගමන් මාර්ගය. ඉලෙක්ට්‍රෝන වල සංක්‍රමණය. හරිනේ ඉලෙක්ට්‍රෝන මෙයා ගාවනේ වැඩිපුර තියෙන්නේ. එතකොට මෙයාගේ ඉඳන් තමයි මෙයාට යන්න ඕනේ. මේකින් කියන්නේ මේ හයිඩ්‍රජන් මෙයාට ප්‍රහාර එල්ල කරනවා කියන එකද? නෑ. ඉලෙක්ට්‍රෝන යන්නේ මෙහෙට. හැබැයි මෙතන ඇත්තටම ඉලෙක්ට්‍රෝෆයිලය කවුද? H+ නේ. එයා තමයි ඉලෙක්ට්‍රෝෆිලික ප්‍රහාරය එල්ල කරන්නේ. ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ මෙහෙ නම් මෙහෙට. ඒකයි අපි ඊතලයෙන් මෙහෙම දාන්නේ. වරද්දන්න එපා. ඊතලයේ දාන පැත්ත වැරදි කියන්නේ. ඉතින් ඔයාලට ඒකට හම්බෙන ලකුණු හම්බ වෙන්නේ නෑ. මේ හින්දා හරියටම බලන්න යාන්ත්‍රණය ලියද්දි. ඊට පස්සේ මෙයාට ගහද්දි මොකද වෙන්නේ? මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක Br අරගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඔයාලට තේරෙනවද මෙහෙම වුණාට පස්සේ මෙතනින් හදන්න පුළුවන් කවුද? Br මයිනස් නේ. ඇයි? මෙයා මෙතන බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තට පස්සේ මෙයා බ්‍රෝමයිඩ් අයනේ ගහනවනේ Br මයිනස්. ඒ වගේම දැන් බලන්නකෝ මේ H+ සම්බන්ධ වෙන්න පුළුවන් කාබන් වල දෙන්නෙක් ඉන්නෝනේ. එක්කෙනෙක් මෙන්න මේ කාබන් නේ. අනිත් එකනා කවුද? මෙන්න මේ කාබන් නේ. අපි බලමු. අපි නිකමට මෙයාට සම්බන්ධ කරලා බලමු. හරිද? මෙයාට සම්බන්ධ කරාම කොහොමද එන්නේ? CH3 C1 CH3 එක H එක C1 CH3 එක H එක. ඔහොම නේද එන්නේ? ඇයි මෙතනට H එක සම්බන්ධ වුණාට පස්සේ මේ මෙතන දැන් ඩබල් බොන්ඩ් එක කැඩිලානේ තියෙන්නේ. එතකොට මෙයා වටේ තියෙන බන්ධන 3යි. හරිනම් කාබන් වටේ 4ක් ඉන්නෝනේ. දැන් ඉන්නේ කීයේ 3යි. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලානේ. එහෙනම් මෙයා මත ප්ලස් charge එකක් එන්න ඕනේ නේ. හරි. එහෙනම් මේ ඇවිල්ලා මෙතනින් හැදෙන්න පුළුවන් එක කාබෝකැටායනයක්. හරි. තව එක්කෙනෙක් හදන්න පුළුවන් නේ. දැන් මෙතනදි මම ගත්තේ H එක මෙතනට ගියාම
තව එක්කෙනෙක් හදන්න පුළුවන් නේද? ඒච් එක මෙතනට සම්බන්ධ වෙලා. ඇයි එතනට සම්බන්ධ වෙන්නත් පුළුවන් නේ. එහෙම බලමු අපි. එතකොට හැදෙන්නේ කවුද? CH3 එක CH3 එක ඩබල් බොන්ඩ් එක කැඩුනා. CH එක CH3 එක. මෙතන මොකද වෙන්නේ? බන්ධන තුනයි. ඒ කියන්නේ මෙයා ප්ලස් charge එකක් නේ. දැන් බලන්නකෝ හැදෙන්න පුළුවන් මෙන්න මේ දෙන්න නේද? එක්ක මෙයා මෙයයි. දැන් මේ දෙන්නගෙන් ඔන්න බලන්න ඊගාවට කවුද මාධ්‍ය ඉන්නව කවුද? Br- දෙවනියට Br- මගින් නියුක්ලියෝෆීලික ප්‍රහාර එල්ල කරනවා මෙන්න මේ කාබෝනියම් අයන වලට. දැන් බලන්න ඔන්න Br- ඉන්නවා. එයා මගින් මොකද කරන්නේ? මෙයාට නියුක්ලියෝෆීලික ප්‍රහාරයක් එල්ල කරනවා. එතකොට එයාට නියුක්ලියෝෆීලික ප්‍රහාරය එල්ල කරාම හදන්නේ කවුද? CH3 C CH3 H C CH3 H Br. මෙයා එක්කනේ. හරිද? මම මෙයාට 1 කියලා දාන්නම්. හරිද? මෙයා 1 කියලා මම දාන්නම්. දැන් මෙයාටත් පුළුවන් නේ. මෙයාටත් Br- මගින් නියුක්ලියෝෆීලික ප්‍රහාරයක් එල්ල කරනවා නේ. ඔන්න Br- මෙයාට නියුක්ලියෝෆීලික ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් කවුද හැදෙන්නේ? CH3 C CH3 Br CH2 CH3 මේ හැදෙන අනිත් එක්කෙනානේ. මම මේ කාබෝනියම්ට මම 2 කියලා දානවා. ඔන්න බලන්නකෝ දැන් කතාව. දැන් බලන්න මේ අර අපි ගත්ත ඵල දෙක නේද මේයිනේ අපි ගත්ත ඵල දෙක නෙමෙයි. හරි. දැන් බලන්නකෝ එක්ක මෙයා හරහා යනවා නැත්තම් මෙයා හරහානේ. මේ දෙකම වෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රධාන ඵලය කවුද කියලා තීරණය වෙන්නේ මෙන්න මේ කාබ කැටයන් දෙකේ ස්ථායීතාවය මත. බලන්න මෙතන ඇවිල්ලා තියෙන කාබ කැටයනේ මෙන්න මෙයා. මේ කියන්නේ කවුද? මෙයා ඇවිල්ලා ද්විතීක කාබ කැටයනයක් නේ. මේ එක කියලා කියන්නේ මෙන්න මෙයා කියන්නේ ද්විතීක කාබ කැටයනයක්. ඒ කියන්නේ මොකද? බලන්න මෙයා ගාව තියෙන හයිඩ්‍රජන් පරමාණු එකයි නේ. හයිඩ්‍රජන් පරමාණු එකයි. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා කවුද? ද්විතීක කාබ කැටයනයක්. බලන්න මෙයා ස්ථායී වෙන ප්‍රේරකාචරණය මගින්. මේ CH3 කැලේ මෙහෙට ඉලෙක්ට්‍රෝන දෙනවා. විකර්ෂණය කරනවානේ. මේ සම්පූර්ණ කැලේම මෙහෙට දෙනවා. එතකොට එහෙම මෙයා ප්‍රේරකාචරණය මගින් ස්ථායී වෙනවා. මේ ඇවිල්ලා කවුද මෙයා? ද්විතීක කාබ කැටයනයක්. මෙයා බලන්නකෝ. මෙයා ගත්තොත් මෙයා ඇවිල්ලා මෙයා ගාව එක H එකක්වත් තියනවද? නැහැ. මෙයාට කියන අපි තෘතීක කාබ කැටයනයක් කියලා. මෙයා තෘතීකයි. මේ බලන්න මෙයාට මෙහෙට ප්‍රේරකාචරණය ක්‍රියාත්මක වෙනවා මෙහෙට මේ කැලේ මෙහෙට. මෙයාට වඩා ද්විතීක කාබ වාට පේනවනේ මෙයාගේ ප්‍රේරකාචරණය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම. මෙයාගේ මේ කැලේ තුනකින්ම දෙන ප්‍රේරකාචරණයක්. එහෙනම් ද්විතීක කාබ කැටයනයකට වඩා තෘතීක කාබ කැටයනික ස්ථායීතාවය වැඩි. එහෙනම් ප්‍රධාන ඵලය දෙන්න ඕනි කවුරු හරහාද? ස්ථායීතාවය වැඩි එක්කිනා හරහා. එහෙනම් ප්‍රධාන ඵලය දෙන්නේ තෘතීක කාබ කැටයනය හරහා. එහෙනම් මෙන්න මෙයා හරහා ප්‍රධාන ඵලය දෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ඵලය කියන්නේ කවුද? මෙන්න මෙයා. මෙන්න මෙයා ප්‍රධාන ඵලය. මෙයා එතකොට කවුද? සුළු ඵලය. එහෙනම් මෙහෙම කාබ කැටයනී ස්ථායීතාවය හරහා තමයි ප්‍රධාන ඵලය සුළු ඵලයයි තීරණය වෙන්නේ. එතකොට ඔයාලට මොකද පේපර් එකේ කරන්න තියෙන්නේ? මේගොල්ලෝ කියන්නේ යාන්ත්‍රණය සලකමින් ප්‍රතික්‍රියාවේ වර්ගය සඳහන් කරලා ඵල දෙකෙන් මොකද ප්‍රධාන ඵලය වෙන්නේ කියලා ලියන්න. ඉතින් ඔයාලා ලියන්න මේක ඉලෙක්ට්‍රොෆීලික ආකරණයක් කියලා ලියන්න. ඊට පස්සේ මේක කාබ කැටයනයක් කරහා සිද්ධ වෙන්නේ කියලා ලියන්න. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් මේකෙදි හැදෙන කාබ කැටයන දෙක මෙන්න මේ දෙන්න කියලා ලියන්න. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් මෙයා කියන්නේ තෘතීක කාබ කැටයනය, මෙයා කියන්නේ ද්විතීක කාබ කැටයනය. ද්විතීක කාබ කැටයනයකට වඩා තෘතීක කාබ කැටයනයක ස්ථායීතාවය වැඩි. එහෙනම් ප්‍රධාන ඵලය ඇති වෙන්නේ මෙන්න මේ වඩාත්ම ස්ථායි තෘතීක කාබ කැටයනය හරහා කියලා ලියන්නේ. ඒ නිසා ප්‍රධාන ඵලය වෙන්නේ මෙන්න මෙයා කියලා ලියන්නේ. ඔන්න ඔය ටික තමයි ඉතින් ඔයාලට ලියන්න තියෙන්නේ. එන්නේ කොටසට අදාළව. බලමු ඕගනික් එකේ C කොටස. C කොටස කියනවා ෆීනෝල් හා ඇසිඩික් අම්ලය යන සංයෝග දෙක සලකන්න. ෆීනෝලුයි ඇසිඩික් අම්ලයයි. ඒකේ කොටස් 4ක් අහනවා ප්‍රශ්න. කොටස් 4ක් අහනවා. පළවෙනි කොටසෙන් අහන්නේ මෙම සංයෝග දෙකෙන් වඩා ආම්ලික වන්නේ කුමක්ද සඳහන් කරන්න. ෆීනෝල්ද ඇසිඩික්ද කියන එක. ඊගාවට අහනවා එක් එක් සංයෝගය සඳහා ජලීය මාධ්‍යයේදී පවතින සමතුලිතතාවයන් සඳහා
රසායනික සමීකරණ ලියන්න. ඒ දෙන්නගේ වෙන වෙනම සමතුලිත දෙක ජලීය මාධ්‍යයක ලියන්නලු. ඊට පස්සේ අහනවා ඉහත දෙක කොටසේ පිළිතුරේ ලියා ඇති කාබනික රසායනික විශේෂයන් වල සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නලු. හරිද? ඊගාවට කියනවා හතරවෙනි කොටසේ කියනවා සංප්‍රයුක්ත ව්‍යුහ සලකමින් ඉහත එක කොටසෙහි ඔබේ පිළිතුර පැහැදිලි කරන්නලු. බලන්නකෝ කොච්චර ලේසිද මේක පියවර 4කින් කියන්නේ ප්‍රශ්න 4ක් විදිහට අණු කොටස් 4ක් විදිහට අපෙන් අහලා තියෙනවා. නැත්තම් මෙයාලට කෙලින්ම අහන්න පුළුවන් ෆීනෝල් සහ ඇසිටික් අම්ලයෙන් කවුද වඩා ආම්ලික හේතු පැහැදිලි කරන්න. ඒක තමයි මේ කොටස් 4 යටතේ වෙන වෙනම කියන්නේ කොටස් 4 යටතේ ගිහින් අන්තිමට කරන්නේත් ඒකම තමයි. තනි ප්‍රශ්න දෙන්නේ නැතුව 4කට කඩලා මේක ප්‍රශ්නේ. එතකොට කියන්නේ මම කියලා දෙද්දි මම මේ කොටස් වලට අදාළව කියලා දෙන්නම් ඔයාලට. හරිද? නැත්නම් දැන් මුලින් කියලා ආයෙත් උඩ ඊගා කියන්නේ අන්තිමකට තායිමට ඒකමනේ කියන්න වෙන්නේ. ඒ හින්දා මම මේ තියෙන විදිහට උත්තරෙත් එක මම යන්නම්. අනිත් පැහැදිලි කරද්දි හොඳට පැහැදිලි කරන්නම් තුන්වෙනි කොටසයි හතරවෙනි කොටසයි එක්. හරිද? දැන් මෙතනින් මම පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මෙම සංයෝග දෙකෙන් වඩා ආම්ලික වන්නේ මොකද්ද කියලා අහුවොත් ෆීනෝල්ද ඇසිටික්ද? ඇසිටික් අම්ලය. කවුද වඩා ආම්ලික? ඇසිටික්. ඇසිටික් කියන්නේ කවුද? ඇසිටික් අම්ලය. මෙන්න මෙයා. මෙයා තමයි ඇසිටික් අම්ලය. ෆීනෝල් වල දන්නවනේ ෆීනෝල් කියන්නේ කවුද? මෙන්න මෙයා. නේ? මේ ෆීනෝල්, මේ ඇසිටික් අම්ලය. එතකොට පළවෙනි එකට උත්තරේ තමයි මෙම සංයෝග දෙකෙන් වඩා ආම්ලික වෙන්නේ කුමක්ද අහුවාම පළවෙනි එකට උත්තරේ මොකද්ද? ඇසිටික් අම්ලය. CH3COOH. ඇසිටික් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඔයාලට මේක කරන්න පුළුවන්ද? බෑ. ඇසිටික් කියන්නේ මෙන්න මෙයා. එතකොට මෙයා තමයි වඩාත් ආම්ලික. පළවෙනි එකට උත්තරේ මේක. බලන්න අපිට කියන්නේ දැන් කියනවා ජලීය මාධ්‍ය පවතින සමතුලිතතාවයන් සඳහා රසායනික සමීකරණ දෙන්නේ කියලා. මොකද්ද? අපි මුලින්ම ෆීනෝල් ගැන බලමුනේ. හා. ඔන්න ෆීනෝල්. ෆීනෝල් ඉන්නවා. ජලීය මාධ්‍යනේ. ජලයත් එක්ක සමතුලිතතාවය දන්නවා දාන්න ඕනි ප්‍රත්‍යාවර්ත ලකුණේ මේකට දාන්න ඕනි. හරි. දැන් බලන්න මෙයාට වඩා ජලයට වඩා ෆීනෝල් වල ආම්ලිකතාවය වැඩි. ෆීනෝල් මගින් ජලයට H+ එකක් දෙනවා. එහෙනම් ජලයේ H+ එක ගන්න කවුද ගහන්නේ? H3O+. H3O+. එක් දැන් මේ ෆීනෝල් H එකක් දීලානේ තියෙන්නේ. එයා හදනවා කවුද? ෆීනොක්සයිඩ් අයනේනේ. O-. කවුද හදන්නේ? ෆීනොක්සයිඩ් අයනේ. මෙන්න ෆීනෝල් වල ජලීය මාධ්‍ය සමතුලිතතාවය. අපි ඊට පස්සේ බලමු ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය කියන්නේ මෙයා. CH3COOH දාන ජලීය මාධ්‍ය ජලයත් එක්ක සමතුලිතතාවය බලද්දි මොකක්ද වෙන්නේ? මෙයා මගේ ජලයට H එකක් දෙනවා. එහෙනම් ජලයේ H එක ගන්නවා. එතකොට ජලය ගහනවා කවුද? H3O+. එතකොට මෙයා H එකක් දෙනවනේ. එයා එතකොට ගහනවා කවුද? CH3COO-. කවුද මේ? ඇසිටේට් අයනය. ඔන්න ඔය දෙක තමයි. එතකොට ඔය ඒ කොටසට අදාළව ඔයා ලියන්න ඕනේ. මේ ෆීනෝල් වල සමතුලිතතාවයයි ඇසිටික් වල ජලීය මාධ්‍යයේ සමතුලිතතාවයයි. හරිද? ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් අහනවා ඉහළ දෙක පිළිතුරේ ලියා ඇති කාබනික රසායනික විශේෂයන්ගේ සංප්‍රයුක්ත ව්‍යුහ හඳුන්වනු. ඔයා දන්නවා මෙතන කාබනික රසායනික විශේෂ මොනවද තියෙන්නේ? එකක් ෆීනොක්සයිඩ් නේ, අනිත් එක ඇසිටේට් නේ, අනිත් එක ෆීනෝල්, අනිත් එක කාබොක්සිලික් අම්ලය. මේ හතරෙම ඔයා අඳින්න ඕනි මොනවයි? සංප්‍රයුක්ත ව්‍යුහ. මේ දෙන්නගේ විතරක් ඇඳලා හරියනවද? නෑ. මේ දෙන්නගේ විතරක්. එහෙම වුණොත් ඉතින් ඒ කොටසට විතරයි ඒ අඳින දෙකට ලකුණු හම්බ වෙච්චරයි. මෙතන කියනවනේ ඒකේ ලියලා තියෙන කාබනික රසායනික විශේෂයන්. එතකොට මෙයත් අයිති, මෙයත් අයිති, මෙයයි ඔය හතර දෙනාම අයිති. ඔය හතර දෙනාගේම සංප්‍රයුක්ත ව්‍යුහ ඔයා ලියන්න ඕනේ. චූටි ලකුණක් වුණත් වැදගත් නෙමෙයි. හරියට ප්‍රශ්න කියවන්න. හැබැයි මේ ජලය කියන්නේ කාබනික සංයෝගයක්ද? නෑ. ඒක ජලය කියන්නේ කාබනික නෙමෙයි. මේ කියන්නේ කවුද? මෙන්න මේ හතර දෙනාගේ රසමය සංප්‍රයුක්ත ව්‍යුහ ඕනි කියලා කියන්නේ. දැන් මම හිතනවා ඔයාලා මේක ලියාගන්න ඇති කියලා. අපි බලමු ඊගාවට මෙයාලගේ සංප්‍රයුක්ත ව්‍යුහ කොහොමද අඳින්නේ කියලා.
දැන් ඔයාලා දන්නවා මං කිව්වා ෆීනෝල් වල අඳින්න ඕනේ, ෆීනොක්සයිඩ් වල අඳින්න ඕනේ, ඇසිටික් අම්ලය අඳින්න ඕනේ, ඇසිටේට් වල අඳින්න ඕනේ නේ. හරි. අපි මුලින්ම ඇසිටික් අම්ලය අඳිමු. ඇසිටික් අම්ලය කියන්නේ මෙන්න මෙයානේ CH3COOH නේ. එතකොට මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න මොකද්ද කරන්න පුළුවන්? මෙහෙම නේද තියෙන්නේ? බලන්නකෝ. ඔයාලට පුළුවන් නේද මෙතන තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතනට දෙන්න. නේ? ඒ දෙද්දි මෙතන තියෙන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් එකසර ඉලෙක්ට්‍රෝනයක් විදියට මේ ඔක්සිජන් මතට දෙනවා. එතකොට ඔයාලට මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන් CH3CO OH plus. දැක්කද? ඇසිටික් අම්ලයට අඳින්න පුළුවන් මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහය. තව අඳින්න පුළුවන් විදිහක් තියනවද? බෑ. මෙතන බන්ධනේ අපිට මුකුත් කරන්න පුළුවන්ද? ඒ ඉලෙක්ට්‍රෝන වලට බෑනේ. එහෙනම් මෙන්න මේක තමයි අඳින්න තියෙන ව්‍යුහ. මම මේ ඔයාලට මේ ඊතල දාලා පෙන්නුවේ මේකෙන් මේ ව්‍යුහය ගන්න හැටි. එතන ඊතල එහෙම දාන්න ඕනි නෑ. මම ඒක ඔයාලට පෙන්නුවේ මේ ව්‍යුහෙන් අර ව්‍යුහෙන් ගන්න හැටි. එතකොට ඔන්න ඇසිටික් අම්ලයේ සංප්‍රයුක්ත ව්‍යුහම ඇඳ. ඊගාවට මොකද්ද ඔයාලට ඕනේ? මෙහෙම අඳිද්දි මතක තියාගන්න සංප්‍රයුක්ත ව්‍යුහනේ අඳින්නේ. එතකොට මෙන්න මේ ඊතලේ අනිවාර්යයි. මේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දි මේ ඊතලේ දාන්න ඕනේ. ඒක අනිවාර්යයි. බලන්න ආරෝපණ හරියට දාලාද ඒ ඔක්කොම බලන්න නැත්නම් ඉතින් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊගාවට අපි මේත් එක්කම මෙයාගේ ඇසිටේට් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහයත් අඳිමු. ඇසිටේට් කියන්නේ කවුද? CH3COO minus. මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්නේ. ඒත් කොහොමද? දැන් මොකද කරන්නේ? මේ බන්ධනේ මෙතන මෙන්න මේ ඔක්සිජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතනට ඩබල් බොන්ඩ් එකක් විදියට මම මෙතන එක බන්ධනයක් හදනවා මෙයාගෙන් අල්ලලා. ඒත් එක්කම එතකොට මේ කාබන් වලේ බන්ධන 5ක් වෙනවනේ. එහෙම එන්න බෑනේ. එතකොට මෙන්න මෙතනින් එකක් ගලවලා මම ඔක්සිජන්ට දෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් විදියට. එතකොට මට මේකේ සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න පුළුවන් කොහොමද? CH3CO minus වෙනවා. මෙතන O. මෙයා නේද මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහය. ඔන්න දැන් ඇසිටික් වල කතාව හරි. ඇසිටික් and ඇසිටේට් ඇඳා. දැන් මොකද්ද ඔයාලා අඳින්න ඕනේ? ෆීනෝල් වල. හම්මෝ ෆීනෝල් වලට මොකද්ද තියෙන්නේ? ෆීනෝල් වලට සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් කීයක්ද? 5ක් අඳින්න පුළුවන් නේ. ෆීනෝල් වලට සංප්‍රයුක්ත ව්‍යුහ 5ක් අඳින්න පුළුවන්. අපි ෆීනෝල් ගැන බලමු. ෆීනෝල් ෆීනෝල් මෙයා නේද? හරි. මේ බලන්නකෝ. මේක මම අර මෙහෙම රවුම දැම්මේ නැත්තේ. එතකොට මට හරියටම අර මේ බන්ධන පෙන්නලා අර එකසර ඉලෙක්ට්‍රෝන යන විදිහ මට පෙන්වන්න බෑනේ. ඒ හින්දා මම මේ ව්‍යුහය ගන්න. එතකොට බලන්න. දැන් මෙතන මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යන්නේ මම. හරි. දැන් මොකද මට කරන්න පුළුවන්? මට කරන්න පුළුවන් දෙයක් තමයි මෙතන තියෙන ඔක්සිජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් මම මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන බන්ධනයක් බවට පත් කරනවානේ. එතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් බවට පත් කරනවා. එතකොට මෙතන බන්ධන 5ක් වෙන්න බලනවානේ. එහෙම ඉන්නේ නෑනේ. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයක් එහා පැත්තේ කාබන් ගාවට දෙනවානේ. එතකොට මෙතන ව්‍යුහය අඳින්න පුළුවන් කොහොමද? මෙතන එකක් දුන්නාම මෙතන එකසර තව යුගලක් ඉතුරුයි. එතකොට මෙතන ප්ලස් චාර්ජ් එකක් එනවානේ. එතකොට මෙතනට මම මේ කාබන්ට මෙතන තියෙන වැඩි 5ක් තියෙනවානේ. ඒ හින්දා එකක් මේ කාබන්ට දෙනවා. හරි. එතකොට මේවට වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න එක ව්‍යුහයක්. නේ? මෙතන එකසර පෙන්වන්න ඕනි නැහැ. එකසර පෙන්වන්න ඕනේ. එතන පින ලකුණු පෙන්නුවත් ඇති. මෙහෙම පෙන්නුවත් ලකුණු මෙහෙම දෙනවා. එකසර පෙන්වන්න ඕනි කියලා එකක් නැහැ. හරිද? ඊගාවට අපිට අඳින්න පුළුවන් මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දෙන්න.
එතකොට මෙයා වටේ පහක් එන්න හදන ඕනේ. පහක් එනෝනේ. එතකොට මොකද කරන්නේ? මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දෙනවා. එතකොට මට තව ව්‍යුහයක් අඳින්න පුළුවන්. කොහොමද? කොහොමද? නේ? ඔය විදිහට මට මෙතනට රින දාලා තව ව්‍යුහයක් අඳින්න පුළුවන් නේද? හරිනේ. තව අඳින්න පුළුවන් නේද මට? ආයි මෙතන ඩබල් බොන්ඩ් එකේ මේක කඩලා මේ එකක් කඩලා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් කරලා මේක මෙතනට ඩබල් බොන්ඩ් එකක් කරනවා නේ මම. ඔන්න දැක්කද? මේ තමයි ෆීනෝල් වලට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ. නේ? බලන්න සංප්‍රයුක්ත ව්‍යුහ මම පහක් ගන්නවා ෆීනෝල් වලට. ඇත්තටම මොකද මේ වගේ එකක් හරි ලේසි. මොකද කරන්න තියෙන්නේ? දැන් මේක ඔයා දන්නවා මෙතන ඉලෙක්ට්‍රෝන හරිද? ඔක්සිජන් එකේ කාබන් අතර ඩබල් බොන්ඩ් එකක් ගහනවානේ. එතකොට මෙයා ධන එනවනේ. ඒ ධන නැති කරන්න ඍණක් එන්න ඕනේනේ. ඒ ඍණ මොකද වඩ කරන්න තියෙන්නේ? ඕතු ස්ථාන දෙකටයි පරා ස්ථානෙටයි මේ යන විදිහට ව්‍යුහ තුනක් අඳින්න තව. නැද්ද? මේ ඒකර ගල්ලා තින් මේ ඕතෝ වලට ගිහින් තියෙනවා මෙතන පරාට ගිහින් තියෙනවා. දැක්කද? ඒ කියන්නේ මෙතන ධනයක නැති වෙන ඍණක් තව තියෙන්න ඕනේ නේ. එහෙනම් ඒ ඍණ ඕතෝ ස්ථාන දෙකටයි මේ මෙතන ඕතෝ මේ අනිත් ඕතෝ එක මේ පරා ස්ථානෙ. ඔය තුනට යන විදිහට ව්‍යුහ අඳින්න තියෙන්නේ. එතකොට ආයි මෙයාට පුළුවන් අපිට තව මේ අනිත් මෙයාගේ මෙතන ඕතෝ වෙන මෙතනත් මෙහෙම දාන්න පුළුවන් නේ. ඒ විදිහට තව ව්‍යුහයක් අඳින්න. ඔන්න ව්‍යුහ පහ. මම අර ව්‍යුහ ගන්න හැටිත් එක කිව්වා. අඳිද්දි අරම අඳින්න ඉතින් අර හිත ඉන්න දෙයක් නැහැ නේ එකපාර ඇඳලා දැම්මා. හරිනේ මේ ෆීනෝල් වල අපි ඊගාවට බලමු ෆීනොක්සයිඩ් වල ස්ථායීතාවය. එහත් මේ වගේම ව්‍යුහ පහක් අඳින්න පුළුවන් එයාටත් අපි බලමු ෆීනොක්සයිඩ්. මෙයානේ ෆීනොක්සයිඩ් නේ. එතකොට මෙයාගේ ව්‍යුහ අඳිද්දි මොකද කරන්න තියෙන්නේ? මෙතන තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතන ඔක්සිජන් එක කාබන් අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් බවට පත් කරනවා. එතකොට මෙතන බන්ධන පහක් එනවානේ. පහක් ඉන්නේ නැහැ කාබන් වටේට. එතකොට මෙතන තියෙන එකසර මෙතනින් මොකද වෙන්නේ? මෙතනින් මෙතනට හරි මෙතනට හරි ඕන පැත්තකට දෙන්න පුළුවන්. මම මෙතනට දෙනවා කියලා සලකන්න. මෙතනට දෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක්. එතකොට මෙයා මත ඍණක් නේ. මම ඉතින් එකසර ඉලෙක්ට්‍රෝන යුගල පෙන්නන්නේ නැහැ. මම ඍණාරෝපණය අනිත් විදිහේ කෙලින්ම දානවා. හරිද? දැන් මේ බලන්න මම කියවනේ ඕත පෙරාට ඔය ස්ථාන තුනට දීලා සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් එකපාරට වල අඳින්න පුළුවන්. ඊගාවට දැන් මෙතන සම්ප්‍රයුක්ත ඍණාරෝපණයක් තියෙනවානේ. එතන අඳින ව්‍යුහ වලත් එහෙම ඍණක් තියෙනවා. හරිනේ. එතකොට මෙයාට යනවා කියන්නේ මෙතන දැන් මේ ව්‍යුහය වෙද්දි මෙතන ඩබල් බොන්ඩ් එකක් නේ. එතකොට මේ මෙතන කාබන් ගාව ඍණක් තියෙනවා. හරිනේ. ඔන්න බලන්න. දැක්කද? මෙතන එකසර මෙහෙම පෙන්වන්න ඕනි නෑ. පෙන්වෝ කියලා වැරද්දක් තියනවද? ඒත් නෑ. මෙහෙම හරිද? ඔන්න මම එතන දින වකුණු කරා. මෙහෙම. ඊට පස්සේ මට පුළුවන් නේද? මෙයා මෙතනට දීලා මේ එකසර ඉලෙක්ට්‍රෝන වල මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් කරාම මෙතන පහක් වෙනවනේ බන්ධන. එතකොට මේක මේ බන්ධනේ මම එකසරයක් විදිහට මේ කාබන්ට දෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් විදිහට. එතකොට හරියද? එතකොට මට පැරාට එන විදිහට රිනක් මට තව ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙන්න මම තව එකක් කරනවා. නේ? මට තව ව්‍යුහයක් අඳින්න පුළුවන්. මෙතන මෙයාව මම මෙතනට දෙනවා. එතකොට මෙතන පහක් යනවනේ මෙන්න මෙයා වටේට. එතකොට මේ බන්ධනයක් කඩලා මේ කාබන්ට එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් දෙනවානේ. ඒ කියන්නේ හරියට නිකන් අනිත් ඕතතෙන්ට ඍණක් දාන එක කරන්න මම. එකසර පෙන්නන්න ඕනේ නැහැ. පෙන්නන්න. මට මේක අනිත් විදිහට අඳින්න පුළුවන් නේද? මෙයාව
මෙතනට දීලා එතකොට මෙතන 5ක් වෙනවනේ. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වල ඔක්සිජන් මත එකසර ඉලෙක්ට්‍රෝන වල විදිහට මම දෙනවා. ඔන්න නේද? පේනවනේ? ඇසිටික් අම්ලයෙන්ද ඇසිටේට් වලින්ද ෆීනෝල් වලින්ද ෆීනොක්සයිඩ් වලින්ද ඔන්න තුන්වෙනි කොටසට අදාළව මං තියෙන රසායනික විශේෂ ඔක්කොගම සංප්‍රයුක්ත ව්‍යුහ වලින්ද හරිනේ ඊගාවට කියනවා හතරවෙනි කොටසෙන් කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ සලකමින් ඉහත එක කොටසෙහි ඔබේ පිළිතුර පැහැදිලි කරන්නලු මේ ගැන සලකලා පැහැදිලි කරන්න තියෙන්නේ එක කොටස. ඒ කියන්නේ වඩාත් ආම්ලික වෙන්න හේතුව. මෙන්න මෙයා ඇසිටික් අම්ලය ෆීනෝල් වලට වඩා ආම්ලික වෙන්න හේතුව මෙන්න මේගොල්ලෝ සලකලා පැහැදිලි කරන්න කියලා කියන්නේ. හරිනේ. මොකද්ද කියන්න තියෙන්නේ ඔයාලට දැන් මෙතන? හරි. මේ බලන්නකෝ. මම මෙහෙම වාක්‍යයක් කියනවා. මොකද්ද? ඇසිටික් අම්ලයට වඩා ඇසිටේට් වල ස්ථායීතාවය වැඩි. හරිද මොකද්ද? ඇසිටික් අම්ලයට වඩා ඇසිටේට් වල ස්ථායීතාවය වැඩි. ඇයි මං එහෙම කියන්නේ? බලන්න මෙතන ආරෝපණ විභේදනය බලන්නකෝ. මේ ඔක්සිජන් මත ධනකුත් තියෙනවා. මෙතන එහෙමද? ඔයා දන්නවා වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුන් මත ධන ආරෝපණයක් තියෙනවා කියන්නේ ඒක අස්ථායී නේද? මෙතන ධනක් තියෙනවා. මෙතන ආරෝපණ විභේදනයක් තියෙනවා. මෙතන එහෙම තියනවද? නෑ. ඒ කියන්නේ ඇසිටික් අම්ලයට වඩා ඇසිටේට් අයනය ස්ථායී නේ? මට ෆීනෝල්ටත් ඒක කියන්න පුළුවන් නේද? බලන්නකෝ. ෆීනෝල් වල මෙතන මේ ඔක්සිජන් මත ධනක් තියෙනවා. මෙතන තියෙන ඍණ තියෙනවා කියන්නේ කොහොමද තිය අස්ථායීනේ ඔක්සිජන් මත ධන විද්‍යුත් ඍණතාවය වැඩි එක්කනේ ඔක්සිජන් මත ධන තියෙන එක අස්ථායීනේ. එහෙනම් මට තව වාක්‍යයක් කියන්න පුළුවන් නේද? ෆීනෝල්ට සාපේක්ෂව ෆීනොක්සයිඩ් වල ස්ථායීතාවය වැඩි කියලා. බලන්න මං කිව්වා ඇසිටික් අම්ලයට සාපේක්ෂව ඇසිටේට් අයනයේ ස්ථායීතාවය වැඩි කිව්වා. ඇසිටේට් අනායනය මෙතන අනායනයක් මේක. ඊට පස්සේ මං කිව්වා ෆීනෝලයට සාපේක්ෂව ෆීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවය වැඩි කියලා කිව්වා. හරිද? දැන් මට ඔය දෙකම එකතු කරලා මෙහෙම වාක්‍යයකුත් කියන්න පුළුවන් නේද? ඇසිටික් අම්ලයට සාපේක්ෂව ඇසිටේට් අයනයේ ස්ථායීතාවය හරිද? ෆීනෝල් වලට සාපේක්ෂව ෆීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා වැඩි. මොකද්ද? මොකද්ද මං කිව්වේ? ඇසිටික් අම්ලයට සාපේක්ෂව ඇසිටේට් අයනයේ ස්ථායීතාවය ෆීනෝල් වලට සාපේක්ෂව ෆීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා වැඩි කියලා කිව්වා. ඒ කිව්වේ මම මොකද්ද කිව්වේ? මෙයාට වඩා මෙයාගේ ස්ථායීතාවය වැඩි කියලා කිව්වේනේ. ඒ කියන්නේ මම පළවෙනි එකේ උත්තරේ මොකද මම ගත්තේ වඩාත් ආම්ලික වෙන්නේ කවුරු කියලාද? ඇසිටික් අම්ලය කියලානේ. ඒ උත්තරේ තමයි මම මේ පැහැදිලි කර යන්නේ. මොකද්ද මුලින්ම මම කිව්වා මෙයාට වඩා මෙයා ස්ථායි. ඇසිටික් අම්ලයට වඩා ඇසිටේට් අනායනය ස්ථායීතාවෙන් වැඩි කියලා කිව්වා. හේතුව මෙතන මේ ආරෝපණ මේ ඔක්සිජන් මත ධනක් තියෙනවා. මෙහෙම ආරෝපණ විභේදනයක් මෙතන නැහැ. මෙයාටත් ඒක තමයි. ෆීනෝලයට වඩා ෆීනොක්සයිඩ් වල ස්ථායීතාවය වැඩි. හේතුව මෙයාගේ ආරෝපණ විභේදනයක් තියෙනවා. මෙයාගේ මේ ඔක්සිජන් මත ධන. මෙයාගේ එහෙම නැහැ. ඔය ටික ලියුවා කරුණු ටිකකින් ඔයා. හරිද? ඔය කිව්ව කරුණු ටික ලියුවා. ඊට පස්සේ ඔයාලට කියන්න තියෙන්නේ දැන් ඔයා දන්නවා දැන් බලන්න මං කිව්ව වාක්‍ය මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්ථායීතාවයට වඩා මෙයාට සාපේක්ෂව මෙයාගේ ස්ථායීතාවය වැඩි කියලා කිව්වනේ. ඇයි මං එහෙම කිව්වේ? ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි බලන්න මෙයා සංප්‍රයුක්ත ව්‍යුහ දෙකයි අඳින්නේ. ඔව් ඇත්ත. මෙයා සංප්‍රයුක්ත ව්‍යුහ 5ක් අඳිනවා. ඒකත් ඇත්ත. දැන් ඔයාට හිතනවා ඇති මෙතන 2ක් අඳිනවා මෙතන 5ක් අඳිනවා. ඒ හින්දා මෙයා ස්ථායීතාවය වැඩි කියලා හිතනවා ඇති. නෑ. ව්‍යුහ ගානින් නෙමෙයි ඒක අපි බලන්නේ. මෙයා 2ක් ඇඳත් මෙයා 5ක් ඇඳත් මෙතන බලන්නකෝ. මෙතන සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී මෙතන මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල මෙතනදී කාගාවටද යන්නේ? ඒ වගේම වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් පරමාණුවක් මතට යන්නේ නේ. මේ බලන්නකෝ. මෙතන එක වෙලාවක මෙයාගේ මත ඩබල් බොන්ඩ් අනිත් වෙලාව මෙයානේ. මෙතන ගිහින් තියෙන්නේ. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන මාරු වෙන්නේ විද්‍යුත් ඍණතාවය හොඳ සාපේක්ෂව වැඩි ඔක්සිජන්ම පරමාණු දෙකක් අතරනේ.
හැබැයි මෙතන බලන්නකෝ මෙතනදි මොකද්ද වෙන්නේ? මෙතනදී ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ කවුරු අතරද? කියන්නේ ඉලෙක්ට්‍රෝන මෙතන විස්ථානගත වෙන්නේ කවුරු අතරද? ඔක්සිජන් මතයි කාබන් මතයිනේ මේ බලන්නකෝ. ඔක්සිජන් මත තිබ්බම මේ කාබන්ලට නේද යන්නේ? මේ මුළු වල ඉන්නේ කාබන්ලා නේ. මේ කාබන්ලා මතද යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාබන් ගත්තත් ඔක්සිජන් වල විද්‍යුතින්දාවේ අඩු එක්කෙනෙක් නේ. මෙතන එහෙනම් යන්නේ ඔක්සිජන් මත තියෙන ඉලෙක්ට්‍රෝන විස්ථානගත වෙන්නේ සාමාන්‍යයෙන් විද්‍යුත්ිනතාවයේ අඩු කාබන් පරමාණු මතනේ. අන්න ඒ හින්දා ෆීනොක්සයිඩ් වලට වඩා ඇසිටේට් වල ස්ථායීතාවය වැඩි. මොකද්ද හේතුව? මං කිව්වා මෙයාගේ විස්ථානගත වෙන්නේ ඉලෙක්ට්‍රෝන විස්ථානගත වෙන්නේ ඒ වගේම විද්‍යුත්ිනතාවයක් තියෙන ඔක්සිජන් පරමාණුවක් මතට. ඔක්සිජන් වල. මෙතන එහෙමද නෑ. මෙතන ඔක්සිජනුයි කාබනුයි අතර. ඔක්සිජන් වඩා විද්‍යුත්ිනතාවයෙන් අඩු කාබන් පරමාණු අතර තමයි මෙතන විස්ථානගත වෙන්නේ. එතකොට මට ඒ කරුණ ලියන්න පුළුවන්. මොකද්ද? ෆීනෝලයට සාපේක්ෂව ෆීනොක්සයිඩ් අයනයේ ස්ථායීතාවයට වඩා ඇසිටික් අම්ලයට සාපේක්ෂව ඇසිටේට් අයනයේ ස්ථායීතාවය වැඩි. ඊට පස්සේ ලිව්වා අර මං කිව්ව විදියට මේගොල්ලෝගේ මෙයාගේ ඔක්සිජන් අතර මෙතන ඔක්සිජනුයි කාබනුයි අතර. ඔය ටික තමයි ඉතින් ඔය ප්‍රශ්නෙට ලියන්න තියෙන්නේ. ඒ හින්දා ඇසිටික් අම්ලය ෆීනෝල් වලට වඩා ආම්ලිකතාවයේ වැඩි කියලා ලිව්වා. ඔන්න C කොටසක් ඉවරයි.